Hello guys, welcome back to our YouTube channel Forever Hearts. ඉතින් ඔයාලට මම ප්‍රොමිස් වෙච්ච විදිහටම අද මම අරගෙන ආවේ අපේ New Year celebration එකේ තවත් එපිසෝඩ් එකක්. ඉතින් මම ඔයාලට ෂෝට් වීඩියෝ එකකින් කිව්වා අපේ අලුත් අවුරුදු උත්සවයේ ෆුල් වීඩියෝ එක අරගෙන එන්නම් කියලා. ඉතින් මේ තියෙන highlights ටිකක් මේ ටික බලලා ඉන්නකෝ. වැඩි විස්තර ඉස්සරහට. ඔන්න අපි අවුරුදු උත්සවයට කලින් දවසේ මායකනන්ගේ කට්ටියට දෙන්න තෑගි ටික රැප් කළා. මේ විදිහට අපේ පොඩි තෑගි ටික ලස්සන රැපින් පේපර්ස් වලින් අපි දෙන්න එකතු වෙලා රැප් කළා. ඔන්න අද තමයි දවස. මහත්තර අවුරුදුදා. කරනවා. එතකොට මේ අට්ටිය එනකම් අපි සැඟවුණු මල අරගෙන පටන් ගන්නවා. ඒක සල්ලි ගන්නේ නැහැ. සල්ලි ගන්නේ නැහැ. එතකොට සැඟවුණු මල ගැන කියනවා නම් අපි මල පාට සහ සුදු පැහැති මලක් හොයාගන්නවා. ලා කහ පාට සහ සුදු පහය මිශ්‍ර මලක් තමයි හොයාගත්තේ. ඔන්න පළවෙනි තරඟේ ආරම්භ. කට්ටිය සැඟවුණු මල් වෙනකම තමයි ඉන්නේ. කට්ටිය ඇවිද සැඟවුණු මල. කොණ්ඩ බල කොහිල බල ඉතින් සැඟවුණු මල කම්පිටිෂන් එක යන අතරේ අපේ කට්ටිය සිං කළා. ඒ ක්ලිප්ස් ටිකක් තමයි මම ඔයාලට වීඩියෝ එකට දැම්මේ. ඔන්න ඉතින් ඊළඟ කම්පිටිෂන් එක අයියට ඇහැ තැබීම. ඉතින් මේ කම්පිටිෂන් එක වැඩිහිටි පොඩිහිටි වශයෙන් සෙක්ෂන් දෙකක් තිබ්බා. දන්නවද වෙච්ච දෙයක්? මේ අලියට ඇහැ තැබීමේ කම්පිටිෂන් එකෙන් වින් කළේ මම. ඉතින් ඒක චූටි ක්ලිප් එකක් තමයි අරගෙන තියෙන්නේ. ඒ අතරේ අපේ අක්කලත් ආවා. අක්කා පුතා අක්කගේ නැන්දමයි මමයි. ඉතින් ඔය විදිහට කට්ටිය අලියට ඇහැ තියාගෙන යනවා. හැබැයි තින්නේ මම. පේනවල කට්ටියගේ එනර්ජි එක. අපේ අක්කාව විතරයි අලියට ඇහැ තියන්න ගියා. ඉතින් කට්ටියට මේක හරි ස්පෙෂල් මොමන්ට් එකක් වුණා. මොකද ෆැමිලි එකේ හැමෝටම මේ වගේ හැමෝටම එකතු වෙලා විනෝද වෙන්න තියෙන්නේ. හරිම අඩු කාල සීමාවක්. මොකද හැමෝම ජොබ්ස් එක්ක බිසි නිසා. ඉතින් ලොකු අක්කගේ චූටි පුතා යෂා චූටි පුතා තමයි පොඩි හිටි තරඟින් දෙන්නේ. ඉතින් එයා ඇහැ ගාවටම ගියා. ඉතින් ඔය පුංචි යෂා කට්ටියට මහන්සි නිසා අපි පුංචි සංග්‍රහයකුත් කළා. අමතක නොවේ, ලස්සන නුවේ,
සිත සැලසුවේ. ඔන්න අපේ ඊළඟ තරගේ බැලුම් පිපිරවීම මේක පොඩි අයට විතරයි තිබ්බේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ තරගෙත් ඉවර වුණා. ඊළඟට හැන්ද මත දෙහි ගෙඩිය අරගෙන යන එක මේක නම් පොඩි අයටයි ලොකු අයටයි තිබ්බා. ඉතින් මේ වෙද්දී අඳුරත් වැටිලා හැබැයි කට්ටියගේ එනර්ජි එක නම් උඩ වෙලා නැහැ. පේනවනේ කට්ටිය තරගෙට දෙහි ගෙඩිය අරන් යන ඔන්න වතුර බැලුම්. මේක තිබ්බේ පෙයාස් විදියට යුගල විදියට. ඊට පස්සේ බෝතලෙට වතුර පිරෙව්වා. මේක නම් කණ්ඩායම් ගේම් එකක්. අපි ගෲප්ස් 3ක් හදාගත්තා. එක කණ්ඩායමක 6 දෙනෙක් හිටියා. ඉතින් මම වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. මේක තමයි දෙකම වීඩියෝ ක්ලිප් එක ඇත්තටම මම ළඟ තිබ්බ. ඇත්තටම මේ ක්ලිප්ස් ටිකෙන් පස්සේ ඔන්න මම පෙන්වන්නේ ඉලක්කයට බෝල් කරන මේ ඩස්බින් එකට වැඩිපුරම බෝල් සංඛ්‍යාවක් දාන කෙනා තමයි මේ ගේම් එකෙන් දෙන්නේ. ඒකත් පොඩි හිටි වැඩි හිටි කියලා කොටස් දෙකකට අපි ප්ලේ කළා. ඉතින් ඔයාලට කියන්න මේ අවුරුදු උත්සවයේ ක්ලිප්ස් ටික එකතු කරලා ෆුල් වීඩියෝ එකකට ගත්තම මිනිත්තු 95කටත් වැඩි තිබුණා. ඉතින් මේ ඇත්තම ඔයගලන්ට පේනවා දැන් මේක කරවල වැටලිලා. ඉතින් ඒක පුළුවන් තරම් ස්පීඩ් කරන්න පුළුවන් ක්ලිප් ස්පීඩ් කරලා තමයි අපි මේ වීඩියෝ එක ඔයගලන්ට ලස්සන සමග එකක් විදිහට අරගෙන ආවේ. ඔන්න අපේ ඊළඟ කම්පිටිෂන් එක සංගීත තොප්පිය. ඉතින් මෙතන අපේ කට්ටියම වගේ ඉන්නවා. හැබැයි නැත්නම් 6 දෙනෙක් විතර අඩුයි. මහප්පා නෑ, ලොකු අම්මා නෑ, කිප්නෙක් අඩුයි. එයාලා වඩේලා ඉතින් බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් එක්කෙනා අවුට් වෙනවා. මේ වෙද්දි මමත් අවුට් ළමයි. කොපි ඔළුවේ අම්මා නේද? ඔබ මාගේ කියලා අංගනාවේ රූපිකාවෝ දැන් නම් ඉතින් සංගීත කොටි තරඟේ අපේ අවුරුදු උත්සවයේ අවසාන භාගය තමයි අපි ඉන්නේ. ළමයි බලන්න මුලින්ම අවුට් වෙනවා. ඔන්න ඉතින් ඒ කම්පිටිෂන් එකෙත් එක එක්කෙනා අවුට් වුණා. ඇත්තටම ළමයි මේක අයියෝ. අපි ගොඩාක් සතුටු වුණා. ගොඩාක් හිනා කතා කළා. එතන අවුරුද්ද කියන්නේ මෙන්න මේ වගේ පවුලකට එකතු වෙනවා.
තරමට ඉස්සරින් ඔයා ඇයි මෙහෙ බැලුවේ? ඉතින් බලන්න කවුද තරමින් දිනන්නේ කියලා. අර මේ අයියෝ. එහෙනම් අපි තරගයේ අවසන් කරන සූදානම්. අවසන් කරන සූදානම් එන්නේ බලමු. ආදර ජයග්‍රහණය ඉවෙන්ට් එක අපි එහෙනම් ඔන්න තරගය අවසන් කරනවා. තරගය අවසන් කරනවා. හරි එහෙනම් අපි අවසන් කරනවා. දැන් ඇත්තටම මේ පාපට මහන්සි මම කියනවා දැන් නවත්තන්න මොකද සෑහෙන වෙලා මේ ගේම් එක ගියා. ඉතින් බලන්න අපිට ෆන් කම්පිටිෂන් එකේ ඉන්න යාළුවෙක් නම් මාසේ ඉතිකාරය ළඟ ඉන්න මල දැන් තමයි. ඉතින් තෑග් පිටා දෙන්න තමයි තියෙන්නේ. බලන් ඉන්නකො මේ වීඩියෝ ටිකක්. අදරේ මලී ජයග්‍රාහකයාට හිමි තෑග්ගය ලබා දෙන්න මම අප්පච්චිට ආරාධනා කරනවා. මම තමයි ජයග්‍රාහකයා. මම ළමයි මන් තමයි සංගීත කියන්නේ හැම එකකට මේ අයියාගේ පුංචි සංගීත හොයන්න. හබර්ල මලක් තමයි හරි. මේ හබර්ල මල. ඉතින් ඔය කට්ටිය එක බලන්න. ඒක මොකක්ද කියලා බලනවා. වැඩේ කියන්නේ සංගීත මල හොයපු කෙනා. අලියට ඇස දැමීම පොඩි හිටි. අලියට ඇස දැමීම පොඩි හිටි තරගයේ ජයග්‍රාහකයා පොඩි හිටි තරගයේ ජයග්‍රාහකයාට මේ තෑග්ග ලබා දීම සඳහා ලොකු මහප්පට ආරාධනා කරනවා. පොඩි හිටි අලියට ඇස දැමීම පොඩි හිටි තරගයේ ජයග්‍රාහකයා වෙන්නේ යශාල් අපේ පුංචි උදා තමයි ජයග්‍රාහකයා වෙන්නේ. අපි මොනවාදී ත්‍යාගය ලබා දෙනවා. අනාමුත්‍ය විදීමේ තරගයේ අපි ජයග්‍රාහකයාට ත්‍යාගය ලබා දෙන්න. ජයග්‍රාහකයා මේ ආසන්නයේ වෙන්නේ නැහැ. අපි ලොකු නැන්දට ආරාධනා කරනවා. පොඩි දේශමක් තියෙන්නේ බැලුම් පිපිරීම පොඩි හිටි තරගයේ බැලුම් පිපිරීම පොඩි හිටි තරගයේ ජයග්‍රාහකයාට හිමි ත්‍යාගය ලබා දෙන්න ආරාධනා කරනවා ලොකු අම්මට. බැලුම් පිපිරීම පොඩි හිටි මෙතුට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. ඊළඟට හැන්දමද දෙහිගිටි තබාගෙන යෑම වැඩි හිටි මම ආරාධනා කරනවා අපේ අම්මට හරි ත්‍යාගය ලබා දීම සඳහා රමේෂ් තමයි අපේ ජයග්‍රාහකයා වෙන්නේ. හැන්දමද දෙහිගිටි තබාගෙන යෑම වැඩි හිටි තබාගෙන යෑම පොඩි හිටි අපි ජයග්‍රහණය ලබා දෙන්න ආරාධනා කරනවා අපේ මම්මට. ජයග්‍රාහකයා වෙන්නේ නැවතවරක් දෙවෙනි ජයග්‍රාහකයා එහෙම. ඉලක්කයට බෝල දෙවීම වැඩි හිටි. තරගයේ ජයග්‍රාහකයා හිමි ත්‍යාගය ලබා දීම සඳහා මම තාතට ආරාධනා කරනවා. හරි නැවතවරක් ඉලක්කයට බෝල දැමීම පොඩි හිටි තරගයේ ජයග්‍රාහකයා පොඩි හිටි ජයග්‍රාහකයා අපි තරගයේ ත්‍යාගය ලබා දීම සඳහා පාප්පට ආරාධනා කරනවා. ඊළඟට වතුර බැලුම් ඇල්ලීමේ පැවැත්වෙපි යුගල තරගයක් විදිහට අපි පැවැත්වුවේ මේ ඉතා වටිනා ත්‍යාගයක්
හැම වෙලේම ඕන වෙනවා දෙන්නෙකුට ඩබලක් ඒ ඩබල් එකක් තියෙන්නේ ඒ වුණත් ලොකු දෙයාගේ හිම් වෙනවා ආරාධනා කරනවා බාමු හරි පොඩි අයයි ඉවේරුමල්ලි තමයි ජයග්‍රාහකයා වෙන්නේ අපි සංගීත පුඩු තරගයේ ජයග්‍රාහකයා අපි රුමේෂ් සහෝදරයා අපි ටැග් ලබා දෙන්න මම තාතර ආරාධනා කරනවා ටැග් ලබා දෙන්න. හරි. ඊළඟට අපි අලියට අස්තවීම දොර දෙකේ සීත කන්නක් කෙනෙකුට පොඩි පින්නයක් අපි ලබා දෙනවා දොර දෙකේ ගන්න බැරි වුණා. ඒකෙන්ද අපි අලියට අස්තවීමේ තරගයේ වැඩිහිටි තරගයේ එළියෙන් බෑදු අපේ හිමාරි නංගි අපි යාට ආරාධනා කරනවා ටැග් ලබා ගැනීම සඳහා. හරි ඊට පස්සේ අපි සංගීත තොප්පි තරගයේ ජයග්‍රාහකයා තෙහිවි ටැග් ලබා දීම සඳහා අප්පජිරෝගේ මුලින් හරි අප්පජිරෝ ආරාධනා කරනවා තවර ටැග් ලබා දීම සඳහා හරි අපි ඊට පස්සේ අන්තිම විශාල ත්‍යාගයේ ඊනට බරයි හරි විශාල ත්‍යාගය අපි මේක දෙන්නේ මේ කණ්ඩායම් තරගය තුල පැවැත්වුවා බෝතලෙට වතුර පිරීම. බෝතලෙට වතුර පිරීමේ කණ්ඩායම් තුනක් තිබුණා. අනිත් කණ්ඩායම දෙවෙනි කණ්ඩායම සහ තුන්වෙනි කණ්ඩායම. හරි පළමු කණ්ඩායමේ සියලුම දෙනා මෙතෙන්ට එන්න. මෙතෙන්ට ඇවිල්ලා මගෙන්ම දැන් අරගන්න කියලා මම කියන්න වෙනවා. අනාමුට්ටි පොඩි හිටි තරගයේ අපි ජයග්‍රාහකයෙක් තෝරගත්තා මෙතීෂ. මෙතීෂට අපි වුණ ජයග්‍රහයක් දෙනවා. හරි එහෙමනම් ඔන්න මහගෙදර අවුරුදු අපි මෙතනින් අවසන් කරනවා එහෙමනම් ඔන්න දැන් තමයි රැට කන්න යන්නේ අපි කට්ටිය හදපු කෑම තමයි මේ ඔන්න ඉතින් රෑ කෑමෙන් පස්සේ ගිනි කෙලි ඉතින් අහසු බමුණ චක්කර ඒවකින් බලක අන්තිමේදී තව ඉස්සන දෙයක් තියෙනවා ඉතින් ළමයි ඔයාලා අවුරුද්ද සෙලිබ්‍රේට් කරේ මේ විදිහටද නැත්නම් ඔයාලා මීට වඩා ස්පෙෂල් විදිහට සෙලිබ්‍රේට් කරාද කියලා අපිට කියන්නකෝ එහෙම විතරක් බෑ හොඳේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලා අපේ වීඩියෝස් බලනවා වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා ඒ වගේම කමෙන්ට් කරන්න ලයික් කරන්න ඒ වගේම අපේ channel එක share කරලා ඔයගලන්ගේ යාළුවන්ට කියන්න අපේ channel එක subscribe කරන්න කියලා. ඉතින් ඔන්න ඒ ලස්සන මල්විඩින්ට. ඉතින් මගේ husband යා නිගම්බුවලනේ teach කරන්නේ. ඉතින් ඒ නිගම කිඹුල පිටින් තමයි මේ දේවල් ටික අරගෙන ආවේ. ඉතින් ලස්සනයි නේද? So, thank you very much for watching. Bye bye.